තුන් ලෝක තිලක බුද්ධ රාජ කරමි නිබාඳ වන්දනා සම්බුද්ධ රාජ සිරිසාන්දහම් කරමි වන්දනා කරමි වන්දනා සුපාටිපන්න මහාසංඝ ගාන කරමි නිබාඳ වන්දනා සාදු සාදු තුනුරුවනට කරමි වන්දනා කරමි වන්දනා හමනා සුලංග ගත සිත දෙක දැනෙනා බුදු සුවඳ කවියට මුසු වෙනවා බුදු බණ අසන්නට කවුරුත් සැරසෙනවා සාදු සාදු හඬ කවුරුත් පතුරනවා දෙවියන් හට මාගේ ඇරයුම වේවා බණ ඇසුමට මෙහි දෙවියෝ වාඩිවා සුරන් සවන් යෝග දහමට වේවා බණ ඇසුමට නිසි කාලය ආවා බණ ඇසුමට නිසි කාලය දස මරසේනග පාරදා බුදු බව ලැබුවා නසමින් කෙලෙස නාසනා මග හිමි දෙසුවා සත්වග සාතට මෙත් කරුණා ගුණ පැවා ඒලවතුරා බුදු සමිඳුන් නම දිනවා දෙසමින් දහම් සෑම
සතටම නිරන්තරේ පෙන්වා දෙමින් දුක් ඇති බව බව කතරේ සිහිකර උතුම් දම් ගුණ කාන්ද නිරන්තරේ මොදුනත් තබා මම නාම දෙමි සැරින් සැරේ කහවත දාරා ගෙන සසුනේහි වැඩ වාසන සිහිකර නිතර උත්තම මහ සංඝරුවන මුදුනත් තබා සිහිකරමින් සෑම දින නාම දෙමි මෙසේ උත්තම මහ සංඝරුවන බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරයාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාතේ ලොව මැවූ මහා බ්‍රහ්මයා නම් ආදරණීය මව්පියන්ය ඔබෙත් මගෙත් పూర్ව ආචාර්යවරයන් ආදරණීය මව්පියන්ය සෙනෙහසින් දරුවන් හදා වඩාගෙන මේ ලෝකයට දායාද කළ ආදරණීය මව්පියන්ගේ අනන්ත වූ ගුණ කඳ සිහිපත් කරමින් අද ඔබ සූදානම් වන්නේ මේ කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි. මේ අත දුව පැන යන සිතුවිලි රැක ගන්න සිත රැකගෙන සුපින්වතුනි බුදු බණ ආගන්න ලෝතුරු දහමට කාගෙත් සිතුවිලි යොමු වන්න සඳහම් රසයෙන් පින්වත දිවි මගගෙන යන්න මිනිසුන් මිනිසාත් කම ගැන දන්න වියකේ මනුදාම දින දින ඔන්න ගුණදාම් නැතිවාලු අද හඳුනන්න එවැනි මිනිසුන් කුමටද ඉන්න දස මාස කුසයිස දරු
අම්මාය ලේටික කිරිකර දුන් අම්මාය දරු සෙනෙහස මහා මෙර පරදාන්නේය ඒ සෙනෙහස ගැන තතු දාන්නේය දෑතේ කරගැට එනතෙක් නිතර දිවිදිය කළ පියතුම වේ සසර දරුවන් වෙනුවෙන් දිවියම නිතර ගෙන අය පින්වත පියතුම සසර දෑත පුරා කාර ගැට එන තෙක්ය දුක් වින්දා මහා මෙර පරදාන්නේය සමුදුර පරදා දාබිඳු හෙළුව පියසෙනෙහස ඔබ අප දාන්නේය අව්වට වේලෙයි පිච්චෙයි නිතර වැස්සට තෙමි තෙමි පියතුම කතර පය දැගෙවෙනාතෙක් දුක් විඳ නිතර අපටයි සෙත සෑදෝවේ පියතුම නිතර සමුදුර පරදන තරමට දහඩිය හෙළුවා පියතුම මුතු කැටවන් විය ඒ පියසෙනෙහස සීකරමින් මෙය අසන්න මේ බාන පින්වත මෙලෙසය අපිට ජීවය දුන්නේ මෙලෝකයට බිහි කළේ අපිව ආදරණීය අම්මා නමුත් ආදරණීය අම්මාට දැවැන්ත ශක්තියක් වුණේ ආදරණීය තාත්තා අපි කෙරෙහි අප්‍රමාණ වූ සෙනෙහසින් හදවත තුල ගලාගෙන යන ඒ දාරක සෙනෙහසින් මොනතරම්නම් දුක් විඳින්න ඇද්ද ආදරණීය තාත්තා ඒ ආදරණීය තාත්තාගේ අනන්ත වූ සෙනෙහස හද තුල දරාගෙන දැන් අපි සූදානම වියකෙන පිය සෙනෙහස පිළිබඳව මෙසේ ඔබට කවියෙන් දේශනා කරන්නටයි බුදුන් වැඩිය රට ශ්‍රී ලංකාවට මොනවද මන්දා සිදුවන්නේ දින දින මනුදම පිරිහි යන විට කොහොමද මේවා උහුලන්නේ කොහොමද මේවා උහුලන්නේ
යට වී ගොස් ඇත පින්වත මනුදම මොනවද මන්දාමේ වන්නේ මව්පිය සෙනෙහස බලු කුඩුවකට කොහොමද මන්දා අද දැම්මේ කොහොමද මන්දා අද දැම්මේ පින්නතුනි දවසින් දවස මිනිසුන්ගේ ගුණදහම් යටව ගොස් අවගුණ දහම් රජ වෙද්දී මිනිසුන් තිරිසනුන්ටත් වඩා තිරිසන්නුන් වෙද්දී පින්නතුනි උදේ හවස නිරතුරුවම පින්වත බණ ඇසෙනවාය බණ දේශනා රටකට දැන් මොනවද මේ සිදුනේ ගුණදම් අද දවසින් දවසට පින්වත වෙනසුනේ අසන්න මේ කතා පුවත දැසට කඳුලැලි නැගේ පින්නතුනි දවසින් දවස මිනිසා පෙරෙහි යද්දී උදේ හවස බණ ඇහෙන මේ ලංකා දීපයෙන් මැහෙන මේ දුක්බර කතා පුවතට දෙසවන් පස් යොමු කරමු සසිරි බාරින් පිරි දරණි තලාවේ සුපතල ගම්මානෙක වෙතට සිත යමු කරමුද පින්වත මේ ලෙස ලංකා තලයේ ප්‍රදේශකට ලංකා තලයේ ප්‍රදේශකට අතිනත ගත්නක යුවලක් වෙනවා ආදරයද පිරිලා තිබුණා මෙලෙස ආදරයෙන් එක බිහි වුණ දරුවන් තව තව නිවසට සුවය දෙන තව තව නිවසට සුවය දෙන පින්නතුනි මේ ශ්‍රී ලංකා දීපයේම එක්තරා ප්‍රදේශයක අතිනතගත් යුවලක් සතුටින් ජීවත් වෙනවා මේ යුවල ආදරයෙන් සතුටින් තම ජීවිකාව ගෙන යන අතරතුර පින්නතුනි ආදරයෙන් එක් වුණා සොඳුරු හැඟුම් මතුණා මේ නිවසට කිරි සුවඳද පින්වත දැන් ලං වුණා ආදරයයි පිරෙන්නේ සෙනෙහසනෙක තිබෙන්නේ ආදර බර පුංචි පුතුට සෙනෙහසනෙක පුදන්නේ සෙනෙහස පින්වත දෝරේ ගාලනවා මව්පිය සෙනෙහස දැන් වැඩේ වෙනවා පුතු වෙනුවෙන් දැන් දිවිය ගෙවෙනවා
මෙහිමයි පින්වත දින සති යනවා දින සතිකේ වේ කාලය ඈතට යන්නේ ආතිනාත් ගාත්ත යුවලගේ සිත තොටුවන්නේ සෙනෙහස මහමෙරකි තව තව දුර යන්නේ පින්වත දෙවෙනි වාර දියණියෙකුත් උපදින්නේ මෙන්න මේ විදිහට එදා අර ආදරණීය යුවලට තාව ආදරණීය දුවෙක් සහ පුතෙක් මෙසේ ලොවැලිය දකිනවා මේ දරුවන් දෙදෙනා දැන් කෙමින් කෙමින් ඇති දැඩි වෙන අතරේ පින්නතුනි ජීවිතයක සැබෑ තාතුයි ලොවට කියන්නේ නොසේතුව දෙය පින්වත මේ ලොව සිදුවන්නේ හදිසියෙම මේ අම්මා ලෙඩ වී උන්නේ යල්ලේ නොම නැගිටින විලසට ඇය ලෙඩ වන්නේ තිබුණ සැමසේ සත වියදම් වෙනවා ඇයව බේර ගන්නට දැන් කඳුළු සලනවා එනමුඳුලව නොසිතුව දෙය මෙලෙස කෙරෙනවා ආදර බාර මව සදහට සමුගෙන යනවා පින්නතුනි නොසිතූ විලසින් අර ආදරණීය අම්මා හදිසියෙම ලෙඩ වෙනවා මෙසේ ලෙඩ වෙන ආදරණීය අම්මා ජීවිතයෙන් සමුගන්නවා ඉන්පසුව සෙනෙහස හදවතේ ඇත තව උතුරන් වියපියතුමා මේ විලසින් කරලන්න සිතුනත් ඔහුටත් දිවියට සමුදෙන්න දරුවන් දෙදෙන හින්දාවිය ජීවත් වන්න මෙන්න මේ ආකාරයට මේ ආදරණීය පියතුමා දැන් තනි වෙනවා තමන්ගේ දරුවන් දෙදෙනා සමග මේ පියතුමා තමන්ගේ බිරිඳ මිය පරලොව ගිය වෙලාවේ ජීවිතයෙන් ඔහුටත් සමුගන්නට සිතුණත් තම ආදරණීය දරු දෙදෙනා සිහි වෙන විට ඒ සියල්ල අතහැර ඔහු තමන්ගේ ආදරණීය දරුවන් දෙදෙනා වෙනුවෙන් ජීවත් වෙනවා ඒ අතරතුර පින්නතුනි පුංචිම කාලයේ
නොගෙන යන්නි මව නැති ආඩුව නෑ පින්වත තබමින් පින්වත එදා මේ විලසිනි සිදුවන්නේ ඒ ගැන කියන්නයි කාවේ සිත සැරසෙන්නේ පින්නතුනි දැන් මේ ආදරණීය තාත්තා තමන්ගේ දරුවන් දෙදෙනාට හොඳින් උගන්වන්නට ඔවුන් ජීවත් කරන්නට අප්‍රමාණ දුකක් විඳිනවා මේ දරුවන් කුඩා කලම අම්මා මිය පරලොව ගිය නිසා ආදරණීය තාත්තා හිමිදිරි උදෑසන පියතුම ආවදේ වෙලා අම්මා කෙනෙක් මෙන් මුළු තැන් ගෙට වේලා දන්නා සියලු සිල්පය එහි එකතු කළා දරුවන් දෙදෙනාගේ කුස පුරවායි දුක් විඳලා කෙලෙසක නමුදු දරුවන් හට යා මඟ දෙන්න සිතුවත් නීතින් මේ විලසින් එහි යොන්න මවකගේ සෙනෙහස ආහිමිව ගිය අන්න වෙයි මේ පුතා පින්වත මේ ලෙස ඔන්න පින්නතුනි දැන් මේ ආකාරයට මේ ආදරණීය පියතුමා තමන්ගේ ආදරණීය දුවටත් පුතාටත් ආදරයෙන් සලකනවා ඒ වාගේම දුක් විඳලා දරුවන්ගේ අනාගතය හදන්නට අප්‍රමාණ කැපකිරීමක් කරනවා මෙසේ කැපකිරීම කරලා පින්නතුනි දරුවන්ට හොඳ තැනක් හදලා දෙන්නට මේ පියතුමා අප්‍රමාණ වෙහසක් දරනවා කාලය ටිකෙන් ටික පින්වත ගතවන්නේ දවසින් දවස දරුවන් දැන් ලොකු වන්නේ දරුවන්ගේ ගැනයි නිරතුරු සිතමින් මේ පියතුමා මෙලෙසින් දිවිගෙන යන්නේ මේ අතර පුතා අවසරගෙන පියාගෙන් පින්නත මිදී මේ විලසින් දයාවෙන් බැඳුනා එදා යුද හමුදාවට ඒකාවන් සේවය කරායේ මොහු තැන තැන නියාවන්
එදා පින්නතුනි මේ පුතා දැන් නිවසේ බර ආදරණීය තාත්තාට තනිවම කරගෙන යන්නට බෑ කියලා හිතලා ඔහු යුද හමුදාවට බැඳෙනවා. ඒ අතරතුර පින්නතුනි නැගණියත් පාසල් යනවා. ආදරණීය තාත්තා නැගණියට මේ දියණියට යහමඟ කියලා දෙන්නට උගන්වන්නට අප්‍රමාණ කැපකිරීමක් කරනවා. මෙසේ කාලයේ යද්දී පින්නතුනි කුමක්ද සිද්ධ වෙන්නේ? යුද හමුදා සේවය තුල වැඩි මල් පුතුනි රට දැය බේරා ගන්නයි දිවියම කැපවන්නේ. මේ අතරේ සොපින්වතුනි මොනවද මේ වන්නේ? ඔහුගේ මනාපෙට පින්වත විවාහය කෙවන්නේ. දුරදිග ගොස් කාලය දැන් මේ ලෙස එයි වෙනවා. ඔහුගේ මනාපෙට බිරියක් කැන්දාගෙන එනවා. නිසි වයසට පත්තුන අර දියණිය අන්ධ වෙනවා. ඇය හට ගැලපෙන කෙනෙකුට අතිනත දැන් දෙනවා. පින්නතුනි දැන් මේ ආදරණීය තාත්තා කල්පනා කරනවා තමන්ගේ දියණියටත් තමන්ගේ පුතාටත් තමන් සතු දේපල බෙදලා දෙන්නට. මෙසේ පින්නතුනි තමන් සතු දේපල ආදරණීය දරුවන්ට ලියලා දෙනවා. ඉන්පසුව කුමක්ද වෙන්නේ? දින සති ගෙවුනා කාලය මෙලෙස ඈතට යයි දින දින දැන් මෙලෙස. අතර සිදුන දෙය දැන් විගස අසන්න පින්වත කවුරුත් මෙලෙස. බිරිඳගේ කීමට සිතුවිලි යන්නේ ආදර පුතුගේ සිත වෙනස් කරන්නේ. යුද හමුදාවෙන් ඔව් පැන එන්නේ. නිවසේ පිටියේ දැන් වැඩ කරමින්නේ. මේ ලෙස පින්වත දිවිය ගෙවනවා. බිරිඳ සමග සතුටින්ය වසනවා. එනමුදු පින්වත මේ ලෙස වෙනවා. අජාසත්වරු තවත් සිටිනවා. පින්නතුනි දැන් මෙන්න මේ ආකාරයට මේ ආදරණීය පුතා යුද හමුදා සේවයෙන්ද මිදිලා ඔහු දැන් නිවසට වෙලා වත්තේ පිටියේ වැඩ කරමින් ජීවත් වෙනවා. තමන්ගේ ආදරණීය තාත්තා ලියලා දුන්න කුඹුරුගෝ ලියලා දුන්න ගොඩමඩ ඉඩම්වල භුක්තිය විඳිමින් පින්නතුනි දැන් කාලය ගෙන යද්දී මීළඟට කුමක් නම් සිදුවේවිද? දින සතේ කෙවෙයි පින්වත දැන් නොසිතුනියා. පියතුම දිනෙන් දින අසරණ විලා ගියා. ඉන්නට හිටින්නට තනකුත් අයිමි වෙලා
අණ්ඩායේ කටු මැටි පැල් පතට වෙලා දැන් මේ පියතුමා මේ කිසිම කෙනෙකුගේ හවුහරණක් නොමැතිව කඳුළු සලනවා කටු මැටි පැලක පින්නතුනි දවසක් මේ පියතුමා කුමක්ද සිද්ධ කළේ කිසිම දෙයක් නෑ ඔව්වාට කන්නට මේ ලෙස පින්වත සිතමින්නේ පුතුට ලියලා දුන් ඉඩමට පියතුම මෙහෙමයි පියවර දැන් මැන්නේ කෙසෙල් මුවක් කඩලා අරගන්නට පින්වත පියතුම වෙහෙසෙන්නේ එය අරගෙන විත දාවල බතටයි පින්වත මේ ලෙස සකසන්නේ සැලවිය පුතුට කවුරුද මෙය කලේ කියා පින්වත දුව එනවා මේ පුතු උරන වෙලා මුළු සිත මණ්ඩල ක්‍රෝධයකට පෙරලීලා ආවා පුතා රකුසෙකු ලෙස වියරු වෙලා ඇදලා ආරන් පියතුම හාට ගහන්නේ සැර යටි දෙකක් කැඩෙනාතෙක් තාලන්නේ ඇයි මගේ පුතේ ඇයි දැයි දැන් ආසන්නේ පියසෙනේ හාසට මේ මොනවද කෙරෙන්නේ ගිනිගෙන දැවෙයි ක්‍රෝධෙන් සිත දරුණු වෙලා අයියෝ ගසයි මේ පුතු දැන් උරන වෙලා පින්වත තන නොතන බලමින් දරුණු වෙලා ගැසුවා කැඩෙන්නට සැර යටි දෙකක් පලා නුඹලගේ අම්මා නැති දායින්ද මගේ පුතේ පුළු
දරුවන් ලෙසින් නුඹ ලව මම හැදුවා පුතේ ඒකල ගුණය වත් හද තුල නැද්ද පුතේ මට ගුටි දෙන්න හදවත දරුණු උනේ කොමද පුතේ නුඹ මේ ලෙස කරන්නේ නැතිවද හදවතට දුක් ගිනි නැගෙන්නේ පියතුම එදා තම පුතුටයි වදින්නේ ඔබ දන්නවද මීළඟ මොනවද වන්නේ රත් කොට හීටරය පින්වත ගෙන එනවා අයියෝ තනින් තන දැන් පුච්චනවා මේවා දරා ගන්නට බෑ වෙවුලනවා අසරණ පියෙක් දුක් කඳුලැලි දැන් බොනවා මෙන්න මේ විදිහට මේ පුතා දරුණු වෙලා තමන්ගේ තාත්තට වද හිංසා පැමුණවන්නට යෙදුණා. මොහුට මතක් වුණේ නැද්ද? තමන්ගේ රත්තරන් තාත්තා අම්මා නැති වුණු දවසේ ඉඳන් අම්මා කෙනෙක් වගේ තමන්ට කෑම ටික උයලා පාසලට යන්න මග කියලා දීලා මේ රත්තරන් තාත්තා කුලී වැඩ කරලා දුක් විඳලා හරි හම්බ කරලා මේ දරුවන් වෙනුවෙන්ම ජීවිතේම කැප කරා කියන එක තමන්ගේ දරුවන්වත් සිහි වුණේ නැද්ද? තමන් පිය කෙනෙක් කියන වගවත්. නමුත් පින්නතුනි නූතන ආජාසත් වරුලොව හිඳින්නේ පියවරු හාට මීලෙස වාද දේවන්නේ මේකයි මානුදාහම වියකුණා කියන්නේ හදවත නැතිද ඇසු විට ආද හඬන්නේ ආදරණීය තාත්තා කෙනෙක් දරුවන් වෙනුවෙන් මොනතරම්නම් කැපකිරීමක් කරනවද? ඔබත් ආදරණීය පියෙක් නම් ඔබත් ආදරණීය මවක් නම් ඔබ දන්නවා ඔබේ දරුවන් වෙනුවෙන් කරන ජීවිත පරිත්‍යාගය කැපකිරීම ඔබේ දරුවන්ට ඔබ මොනතරම්නම් සෙනෙහසක් දක්වනවද? ඔබ අද දක්වන සෙනෙහස වගේමයි ඔබේ ආදරණීය මව්පියවරුන් ඔබට දක්වන්නට යෙදුන සෙනෙහස අද දරුවන්ගේ සිත් තුළින් මෙසේ මේ සෙනෙහස වියකී යද්දී අද දවසේදී මේ උතුම් පින්කම
කෘතගුණ දන්න ආය ලෝකේ තාවත් නැත පියසෙනි ආසට ඔබ කරනා සොඳුරු මෙත තම ආදර පියාසී කොට සෙනෙහි මත පිං දෙන්නට කළා පිංකම සෙනෙහසක් ඇත තුවන් වෙලා බණ අසමින් පින්වතුනි පිං රැස් කළා ඔබ කවුරුත් හිතවතුනි කලපින් මාහිම සිහි කරමින් දැතිම තුනේ මේ පිං දෙමුද පින්වත අදමී ලෙසිනේ මියගිය ඥාතින් සියට ගන්න ඒ සැමටම මේ පිං පෙත් දෙන්න මේ පින ලැබිලා නිවන ලබන්න සාදු කියා දැන් පිං පෙත් දෙන්න දෙවියන්ටත් මේ පින හිමි වේවා මේ පින් බලයෙන් සිත් සැනසේවා උතුම් නිවන් සුව දෙවියෝ ලබත්වා සාදු සිතින් පිං අනුමෝදන් වෙත්වා මෞපිය ගුණය හදවත් තුල පැතිරේවා යාපත් මිනිස් කැල ලෝකයේ දීවේවා පින්සිත් පුරන පින්සිත වෙලේ ඇතිවේවා පින්වත පිනෙන් පිං සිතුවිලි ඇතිවේවා